ආයිබෝවන් දුවේ පුතේ මම සංයුක්ත ගණිතයේ විෂය උගන්වන චන්දික ජයමහා ගුරුතුමා. එතකොට මගේ සංයුක්ත ගණිත පාඨමාලාව ගැන 2027 අපොස උසස් පෙළ කරන්න ඉන්න දුවලා පුතාලට මගේ සංයුක්ත ගණිත පාඨමාලාව ඇයි විශේෂ වෙන්නේ? ඒ ගැන චූටි හැඳින්වීමක් කිරීමට තමයි අපි අද මේ පුංචි වීඩියෝ එක කරන්නේ. එතකොට මම ඇත්තටම උගන්වන්නේ පාඩම් කරන ගණිතයට එහා ගිය සංකල්පීය ගණිතය කියන මාතෘකාව යටතේ තමා මම ඉගැන්වීම් රටාව කරන්නේ. ඒ හින්දා දුවේ පුතේ මාහට ගිය අවුරුදු වල ප්‍රතිඵල විශ්ලේෂණයක් ඔයාලට කියන්න කැමතියි. අපි ගත්තොත් 2019 සහ 2020 අවුරුදු වලදී මගේ කොළඹ දිස්ත්‍රික් টොප් 10 වල 5 දෙනෙක් රැඳිලි තිනවා ඒ අවුරුදු දෙකේදීම. ඊළඟට අපි ගත්තොත් 2021 අවුරුද්ද වෙද්දී මගේ ක්ලාසස් දියුණු වීමත් සමග ළමයි ඒකරාක්ෂී වීමත් සමග පන්තියේ ලංකාවේ ප්‍රථමයා බිහි වෙනවත් සමගම මුල් දිස්ත්‍රික් 50-24ක් ඇතුළත් වෙනවා. මේ ගණිතය නිවැරදිව තාර්කිකව ළමයාගේ මනසට ඉගැන්වීමේ අතිවිශේෂ හැකියාවක් මා සතුයි. අන්න ඒ ක්‍රමවේදය තුලින් තමයි අපි මේවන් ප්‍රතිඵල ඔබලාට තිලින කරන්නේ. ඊළඟට 2022 සහ 23 අවුරුදු වල අර මෙවන් වගේ මුල් දිස්ත්‍රික් රෑන්ක් සමගම මොරටුව ඉංජිනේරියන් පීඨයට නැත්නම් ලංකාවේ පළවෙනි 800 ඇතුළත ළමයි 218ක් ඇතුළත් වී තියෙනවා. ඔන්න ඕකයි මගේ කතාවේ සුවිශේෂත්වය. අපි පුතේ අපේ කාලසටහන් ගැන ඒ කියන්නේ මගේ 2027 පන්ති පැවැත්වෙනවා දිස්ත්‍රික් 3ක කොළඹ දිස්ත්‍රික්කයේ සහ ගම්පහ සහ නුවර දිස්ත්‍රික්කයේ. ඒකෙදි පුතේ මගේ පළවෙනි පන්තිය පටන් ගන්නේ ගම්පහ ඉන්දීම ආයතනයේ මාර්තු 29 වන සෙනසුරාදා උදේ 7:30-12. ඊළඟට ඒ වගේම මාර්තු 30 වන ඉරිදා දවසේ උදේ 7:00 සිට 12:30 විතර වෙනකන් අපේ සැසිප් නුගේගොඩ පන්තිය පැවැත්වෙනවා. ඊළඟට නුවර IMS ආයතනයේ පන්තිය අප්‍රේල් 1 වෙනි අඟහරුවාදා හවස 1:30 5:30 අතර පැවැත්වෙන පන්තියක් විදිහට අපි හදානවා. මේ ඔක්කොම ස්පෙෂල් ගෲප් ක්ලාසස්. ඒ වගේම නුගේගොඩ සැසිප් ආයතනයේ ගෲප් එකේ ළමයි ප්‍රමාණය වැඩි වුණොත් අපි තව දවසක් ඒ ළමයිට ඉදිරිපත් කරනවා. හරි දුවේ පුතේ. ඔයාලට අයිඩියා එකක් ගන්න මගේ YouTube channel එකට ගිහිල්ලා බලන්න පුළුවන්. CJ Combine Maths කියලා search කරපුවාම YouTube channel එකට ගිහිල්ලා ඔයාලට මගේ ඉගැන්වීම් ක්‍රමවේදය ඒ වගේම මගේ පන්ති වලින් බිහිවෙච්ච රෑන්කර්ස්ලගේ විස්තර ටික ඔක්කොම දැනගන්න පුළුවන්. එහෙනම් අපේ ක්ලාස් වලට සහභාගී වෙන්න, ඇවිල්ලා බලන්න ඔයාලට ගැළපෙන ක්ලාස් එක මොකක්ද කියලා.